අද අපේ මේ ගැඹුරු විමර්ශනයේට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන ඉතාමත් සුවිශේෂී මූලාශ්‍ර ගොන්නක් ගැන. මේ මූලාශ්‍ර ඔක්කොම කේන්ද්‍රගත වෙලා තියෙන එකම එක දැවැන්ත මාත්‍රකාවක් වටා. ඒ තමයි ජීව විද්‍යාව. හැබැයි මේක අර අපි පාසලේදී ඉගෙනගත්තු කටපාඩම් කරන නීරස විෂයක් ජන කතාවක් නෙවෙයි. ඇත්තටම නෑ. මේක අපේ හුස්ම ගැනීම, අපි කන කෑම බීම, ලෝකීය නීති පද්ධතිය වගේම අපේම අනාගත පැවැත්ම තීරණය කරන අදෘශ්‍යමාන බලවේගය ගැන කතාවක්. අන්නේ නිසාමයි මට අද ඕනේ වෙලා තියෙන්නේ මේ මූලාශ්‍රවල තියෙන හැම කරුණක්ම කිසිම දෙයක් මග නොහැර එකිනෙක පියවරෙන් පියවර ඉතාමත් ක්‍රමානුකූලව ඔයාගෙන් අහලා ඉගෙන ගන්න. ඒක තමයි අද අපේ ප්‍රධාන අරමුණ. ඒක ඉතාමත් හොඳ අදහසක්. අපි මුලින්ම පදනමෙන් පටන් ගමු. ජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. මේ මූලාශ්‍ර බල ආරම්භයේදීම කියනව නේද ජීව විද්‍යාව කියන වචනය හැදිලා කියන විදිහ ගැන. ඔව්. ඉංග්‍රීසියෙන් බයොලොජි කියන වචනය හැදිලා තියෙනුනේ ග්‍රීක වචන දෙකකින්. බයොස් කියන්නේ ජීවය, ලෝගොස් කියන්නේ අධ්‍යයනය කියන එක. ඒ කියන්නේ සරලවම ජීවය පිළිබඳ අධ්‍යයනය. ඒක සරලයි වගේ පෙනුනට අර ජීවය කියන එක නිර්වචනය කරන එක ලොකු අභියෝගයක් කියලා මූලාශ්‍රවල පැහැදිලිවම තියෙනවා. හරියටම හරි. ඒක තමයි මේ විෂයේ තියෙන අපූර්වම පරස්පරය. දැන් අපි හිතමු භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව ගැන. ඔව්. එතනදී ගුරුත්වාකර්ෂණය වගේ දේවල් වලට නිශ්චිත නියමයන් තියෙනවනේ. අන්න ඒකයි. ඒ විෂයන් වලදී අපිට නිශ්චිත ගණිතමය සමීකරණ වලින් පැහැදිලි කිරීම කරන්න පුළුවන්. හැබැයි ජීව විද්‍යාවේදී විද්‍යාඥයින්ට අදටත් ජීවය කියන්නේ මොකක්ද කියලා තනි සරල වාක්‍යයකින් නිර්වචනය කරන්න බෑ. ඒ කියන්නේ ඒක අතිවිශාල සංකීර්ණත්වයක් නිසා නේද? ඔව්. ජීවය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන පරිණාමය වෙන දෙයක්. ඒ නිසාම මේ ජීවය කියන සංකල්පය තේරුම් ගන්න නම් අපි ඒ කොටස් වලට කඩාගෙන විශ්ලේෂණය කරන්න ඕනේ. මට තේරෙනවා අන්නේ නිසා තමයි මම මුලින්ම ඇහුවේ මට මේක එකින් එක පියවරින් පියවර පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් ඒකේ පළවෙනි පියවර විදිහට මේ විෂය ප්‍රධාන කඳවුරු තුනකට බෙදෙනවා. ඒ ප්‍රධාන ශාඛ තුන තමයි ශාඛ ගැන අධ්‍යයනය කරන උද්භිද විද්‍යාව, සතුන් ගැන කතා කරන සත්ව විද්‍යාව සහ පියවියසට නොපෙනෙන ලෝකය ගැන කියවෙන ශුද්‍ර ජීවී විද්‍යාව. හැබැයි මූලාශ්‍ර ගැඹුරින් කියවද්දි මට තේරුණු දෙයක් තමයි මේ ප්‍රධාන ශාඛා තුන ඇතුලේ තවත් විශාල උපක්ෂේත්‍ර ජාලයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. අනිවාර්යෙන්ම ඒ උපක්ෂේත්‍ර එකිනෙකට කොයිතරම් බැඳලා තියෙනවද කියනවනම් එකක් නැතුව අනෙක තේරුම් ගන්න බෑ. අපි මේ උපක්ෂේත්‍ර ටික එකින් එක පෙළගස්වලා බලමු. හරි, මම ලෑස්ති අහගෙන ඉන්න. මුලින්ම ජීවයේ මූලිකම ඒකකය වන සෛලය ගැන කතා කරන සෛල විද්‍යාව තියෙනවා. ඊට පස්සේ ඒ සෛල එකතු වෙලා පටක හැදෙන හැටි පටක විද්‍යාවෙන් විස්තර කරනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව විශාල වෙනවා. ඔව්. ඊට පස්සේ ඒ පටක වලින් සැදුණු දේහයක අභ්‍යන්තර ව්‍යුහය ගැන ව්‍යුහ විද්‍යාවෙන් කතා කරනවා. ඊළඟට ඒ අවයව ඇතුලේ ක්‍රියාකාරීත්වය සිදුවෙන විදිය කායික විද්‍යාවෙන් පැහැදිලි කරනවා. ප්‍රවේණිය තියෙන්නේ. ජීවීන් ඇතුලේ දුවන රසායනික කර්මාන්ත ශාලාව ගැන ජෛව රසායනිනුත් පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගෙනියන විදිහ ප්‍රවේණියනුත් අධ්‍යයනය කරනවා. සහ අවසානයේදී මේ සීලුම ජීවීන් පරිසරයක ගනුදෙනු කරන විදිහ පරිසර විද්‍යාවෙන් ආවරණය කරනවා. හරියටම හරි. මේක හරියට එකම මහා යන්ත්‍රයක විවිධ කොටස් ක්‍රියාත්මක වෙනවා වගේ වැඩක්. ඔය යන්ත්‍රය ගැන කතා කරද්දී අපි ඊළඟ පියවරට ගියොත් මම වඩාත්ම පුදුමයටපත් කළේ මේ ජීවයේ ආරම්භය ගැන තියෙන කාලරාමුවක්. ඒක ඇත්තටම විස්මිත කතාවක්. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ වසර බිලියන 4.5කට කලින් කියලා. හැබැයි ජීවය ආරම්භ වෙලා තියෙන්නේ වසර බිලියන 3.5කට කලින්. ඒ කියන්නේ පෘථිවිය හැදෙලා වසර බිලියනයක් පුරාවටම මේක කිසිම ජීවියෙක් නැති හිස් ගිනි ගන්නා ගල් ගෝලයක් විතරයි. ඔව් ඒක හිතා ගන්නත් අමාරුයි. ඊට පස්සේ අර වසර බිලියන 3.5කට කලින් ඇති වුණු මුල්ම ජීවීන් ගැන මූලාශ්‍රවල තියෙන විස්තරය මොකද්ද? ඒ මුල්ම ජීවීන් අද අපි දකින ජීවීන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මූලාශ්‍ර වුන්ව හඳුන්වන්නේ විෂමපෝෂී නිර්වායු ප්‍රාග්ඥෂ්ටිකයන් විදියට. ඒ වටර ටික ටිකක් බරයි නේද? අපි ඒක සරල කරගමු. විෂමපෝෂී කියන්නේ විෂමපෝෂී කියන්නේ ඔවුන්ට අද ගස්වලට වගේ තමන්ගේ ආහාර තමන්ටම හදාගන්න බෑ කියන එක. පැහැදිලි. එතකොට නිර්වායු කියන්නේ ඔක්සිජන් නැති පරිසරයක හිටපු නිසා නේද? ඔව් ඒ කාලේ පෘථිවි වායුගෝලයේ නිදහස් ඔක්සිජන් තිබුණේ නෑ. ඇත්තටම කිව්වොත් ඒ කාලේ ඔක්සිජන් තිබුණා නම් ඒක මේ මුල්ම ජීවීන්ට දැඩි විෂක් වෙන්නත් ඉඩ තිබුණා. අපූර්වයි. එතකොට ප්‍රාග්ඥෂ්ටිකයන් කියන්නේ? ඒ කියන්නේ ඔවුන්ගේ සෛල ඇතුලේ න්‍යෂ්ටියක් වගේ දියුණු සංවිධානයක් තිබුණේ නෑ කියන එක.
ඊටම සරලයි. ඉතින් ඔය කියන අතිශය සරල අන්වීක්ෂීය මට්ටමේ ජීවීන්ගෙන් ආරම්භ වුණු ගමන තමයි අද වෙනකොට විශේෂ මිලියන 10ත් 100ත් අතර දැවැන්ත විවිධත්වයක් දක්වා පරිණාමය වෙලා තියෙන්නේ. අන්න ඒකයි ජීව විද්‍යාවේ තියෙන සුන්දරත්වය. තනි සෛලයක ඉඳලා විශේෂ මිලියන 100ක් දක්වා ගිය ඒ අඛණ්ඩ ගමනේ. හැබැයි මේ කතාවේ අපිත් එක කොටස්කරුවෙක් විතරයි. අපි අපේ අධ්‍යයනයේ තුන්වන පියවරට ගියොත් මේ මූලාශ්‍ර පෙන්වන දෙනවා ජීව විද්‍යාව කියන්නේ මානවයාට කෙලින්ම බලපාන කාරණයක් කියලා. අනිවාර්යෙන්ම ජීව විද්‍යාව කියන්නේ සතුන් හා ශාක වලට පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. මානව දේහයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නත් මේක අත්‍යවශ්‍යයි. ඒ වගේම වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ මිනිසුන් බිලියන 7කට වඩා ජීවත් වෙනව නේද? ඔව්. මේ බිලියන 7ක ජනගහනය ස්වාභාවික සම්පත් මත කරන පීඩනය පාරිසරික අර්බුදයකට පෙරලිලා තියෙන ආකාරය ගැන මේ සටහන් වල තියෙන බරපතල අනුතුරු ඇඟවීමක්. අපිට පුරුවන් දේ අර්බුද මොනවද කියලා එකිනෙක විග්‍රහ කරලා බලන්න. මට ඕනේ එක පියවරෙන් පියවර තේරුම් ගන්න. පැහැදිලිවම ජනගහනය වැඩි වෙන වේගයට සමානව පෘථිවියේ සම්පත් වැඩි වෙන්නේ නැහැ. එහි ඍජු ප්‍රතිඵලය තමයි ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය. ඒකෙන් පරිසර පද්ධති වල සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඔව් එක පැත්තකින් කර්මාන්ත නිසා සිදුවන වායු, ජල සහ පාංශු දූෂණය අනිත් පැත්තෙන් කැලෑලි කිරීම නිසා සිදුවන ජෛව විවිධත්වයට හානි වීම. ඒ කියන්නේ සත්ව හා ශාක විශේෂ වඳ වී යාම. ඒ වගේම කාන්තාරකරණය ගැනත් සඳහන් වුණා නේද? ඇත්තටම සාරවත් භූමි ප්‍රදේශ ජලය නොමැතිව කාන්තාර බවට පත්වන කාන්තාරකරණය කියන ඛේදවාචකරටත් අද ලෝකෙ මුහුණ දීලා. මේ අර්බුද කළමනාකරණය කරන්න නම් අපිට ජීව විද්‍යාත්මක අවබෝධය අත්‍යවශ්‍යයි. ඔය අර්බුද අතරේ මම දැක්ක තවත් බියගන වනසුළු දතිය තමයි අපේ 4වන පියවරට අදාළ වෙන්නේ. ඒ තමයි සෑම වසර 40කට වරක්ම ලෝක ජනගහනය දිගුණ වීම. ඒක දැවන්ත අභියෝගයක්. ඊටම් ප්‍රමාණය එහෙමම තියෙද්දී මේ තරම් වේගෙන් වැඩි වෙන මිනිස්සුන්ට කන්න දෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. මෙතනදී තමයි කෘෂි කර්මාන්තයට ජීව විද්‍යාවෙන් ලැබෙන විසඳුම් වැදගත් වෙන්නේ. ඔව් විශේෂයෙන්ම ශායක කියන්නේ ලෝකේ ප්‍රාථමික නිෂ්පාදකින් බව අපි මතක තියාගන්න ඕනේ. අපි මස් කෑවත් ඒ සත යැපෙන්නේ ශාක මත. එතකොට මේ ආහාරයේ අර්බුදයට විද්‍යාව දෙන උත්තර මොනවද? මේකට උත්තර සෙවීම තමයි ජෛව තාක්ෂණයේ වර්තමාන ලොකුම අභියෝගය. එක විසඳුමක් තමයි ඉහළ පළදාවක් දෙන සහ රෝගවලට ඔරොත්තු දෙන නව ශාක සහ සත්ව ප්‍රභේද නිර්මාණය කිරීම. එතනේ නියංගයට ඔරොත්තු දෙන වී ප්‍රභේද වගේ දේවල්. හරියටම හරි. අනෙක් කාරණේ තමයි පශ්චාත් අස්වනු තාක්ෂණය දියුණු කිරීම. ඒ කියන්නේ වගා කරන දේ නරක නොවි පාරිභෝගිකයා අතට පත් කරන එක. ඒ ඔක්කොටම ශාකයක ජීවන චක්‍රය ගැන ගැඹුරු ජීව විද්‍යාත්මක අවබෝධයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. කැම බීම ගැන කතා කරනකොටම ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය සහ රෝග. මූලාශ්‍රවල ලෝකයේ තියෙන රෝග ප්‍රධාන ධාරාවන් දෙකකට වෙන් කරනවා. ඔව් ඒ තමයි බෝ නොවන රෝග සහ බෝ වන රෝග. බෝ නොමන රෝග ගත්තොත් පිළිකා, හෘද රෝග, දියවැඩියාව වගේ දේවල්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බරපතල ගැටලුවක් වන නිදන්ගත වකුගඩු රෝගය ගැනත් මේකෙදි කතා කරනවා. ඕ නෝතරම් තාක්ෂණයේ දියුණු වෙලත් පිළිකාවක හෝ හෘද රෝගයක් හැදෙන්න බලපාන නිශ්චිත හේතුව සියල්ල සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න තවමත් අපිට බැරි වෙලා තියෙනවා. බෝවන රෝගය ඊට වඩා වෙනස් නේද? ඇත්තටම වෙනස්. ඩෙන්ගු හෝ ඒඩ්ස් වගේ බෝවන රෝගයක් ගත්තොත් එතන ඉන්නේ බාහිරින් ශරීරයට එන වෛරසයක් හෝ බැක්ටීරියාවක්. අපිට පුළුවන් ඖෂධයක් මගින් ඒ ආක්‍රමණිකයව විනාශ කරන්න. හැබැයි පිළිකාව කියන්නේ අපේම ශරීරයේ සෛල පාලනයකින් තොරව ගුණණය වීමක්. අන්න ඒකයි අභියෝගය. අපේ සෞඛ්‍ය සම්පන්න සෛලවලට හානි නොකර මේ පිළිකා සෛල විතරක් විනාශ කරන එක අතිශය දුෂ්කරයි. මේවට උත්තර හොයන්න නම් අනුක මට්ටමින් දේහේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නම වෙනවා. ඒක පැහැදිලි. දැන් අපි අපේ අධ්‍යයනයේ 5 වන පියවරට යමු. මේක මාව ගොඩක්ම පුදුමයටපත් කරපු කොටසක්. ජීව විද්‍යාව නීතියට සම්බන්ධ වෙන අපූර්ව අවස්ථා ගැන. ඔව්. කවුරුත් සාමාන්‍යයෙන් හිතන්නේ නෑනේ රසායනාගාරයක් ඇතුළේ වෙන පරීක්ෂණයක් අධිකාරණයක තීන්දුවක් සම්පූර්ණයෙන්ම කනපිට හරවයි කියලා. නැත්තම් DNA ෆින්ගර් ප්‍රින්ටිං ගැන කතා කරනවා. අපරාධකරුවෙක් කොච්චර සාක්ෂි මකුවත් එයාගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවය මකන්න බෑ කියන එක නේද මේකෙන් කියවෙන්නේ. අනිවාර්යයෙන්ම ලෝකේන බිලියන 7ක මිනිසුන්ගේ කිසිම දෙනෙකුගේ DNA රටාව 100%ක් සමාන වෙන්නේ නැහැ සර්වසම නිවුන්දරුවන් හැරුණුකොට. ඉතින් ඒක නීති පද්ධතිය ඇතුලේ ලොකුම ආයුධ වෙලා තියෙනවා. ඔව් අපරාධයක් සිදු ස්ථානයක තියෙන ඇසට නොපෙනෙන ලේ බිඳුවකින් හෝ
කෙස්ගසකින් ඒ පුද්ගලයාගේ සම්පූර්ණ අනන්‍යතාවය තහවුරු කරන්න අද අධිකරණයට පුළුවන්. ඒ වගේම මාතෘත්වයේ හෝ පීතෘත්වයේ සම්බන්ධ ගැටලු විසඳන්නත් මේක පාවිච්චි කරනව නේද? ඇත්තදම දරුවෙකුගේ සැබෑ දෙමාපියන් කවුද කියන එක නිසැකවම ඔප්පු කරන්නත් ආගමන විගමන ගැටලුවලදී පෞල් සම්බන්ධතා තහවුරු කරන්නත් මේ තාක්ෂණ භාවිතාව වෙනවා. විද්‍යාව සහ යුක්තිය පසින්දලීම අතර තියෙන මේ සම්බන්ධය ඇත්තටම සිත් ගන්නාසුළුයි. හරි. දැන් අපි 6 වෙනි පියවරට යමු. ඒ තමයි ජීවී ලෝකයේ විවිධත්වය. ජීවීන් අතර තියෙන විවිධත්වය ප්‍රධාන සාධක 4ක් ඔස්සේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. මට ඕනේ 4 එකින් එක පැහැදිලි කරගන්න. පළවෙනි එක තමයි තරම නැත්තම් ප්‍රමාණය. මයික්‍රෝමීටර් එකක් විතර වෙන ඉතා කුඩා බැක්ටීරියාවේ ඉඳලා මීටර් 100ක් විතර උස රෙඩ්වුඩ් ශාකයේ දක්වා මේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ අඩි 300කට වඩා උස ගස් සහ පියවි ඇයට පේන නැති බැක්ටීරියා. මේ ඔක්කොම ජීවීන්. ඊළඟට හැඩය. ඔව් හැඩය ගත්තොත් පස්සස්සේ ජීවත් වන ගැඩවිලාට තියෙන්නේ නලයක් වගේ සිලින්ඩ්‍රාකාර හැඩයක්. නමුත් පක්ෂීන්ට සහ මත්ස්‍යයින්ට තියෙන්නේ වායු ප්‍රතිරෝධය අවම කරන තර්කරූපී හැඩයක්. තුන්වැනි කාරණය තමයි ආකාරය. ආකාරය කියන්නේ ඇමීබා වගේ ජීවීන් ඒකසෛලිකයි. ඕන් ඉන්නේ එක සෛලයක් ඇතුලේ. හැබැයි ශාක සහ සතුන් සෛල ට්‍රිලියන ගණනකින් හැදුණු බහුසෛලික ජීවීන්. සහ අවසාන කාරණය වාසස්ථාන. ඔව් පොළොවේ ඉන්න මීයා භෞමිකයි. වතුරේ ඉන්න මාළුවා ජලජයි. කුරුල්ලන් වායවයි. උණහපුළුවා වගේ සතුන් රුක්වාසී සතුන්. මේ සෑම වෙනසක්ම සිදු වෙලා තියෙන්නේ Taman ජීවත් වෙන පරිසරයට හැඩගැසීමේ ප්‍රතිඵලයක් විදියටයි. අන්න එතනින් තමයි අපේ අද සාකච්ඡාවේ තීරණාත්මකම ප්‍රශ්නට අපි එන්නේ අපේ 7 වෙනි පියවර. ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ 7 ගණනේ ඔය අහන්නේ. ඔව්. අපි දැකලා තියෙනවා ගින්නක් පැතිරෙනවා නැත්නම් වර්ධනය වෙනවා. පලිංගුවක් ටිකෙන් ටික විශාල වෙනවා. හැබැයි අපි ඒව ජීවීන් කියලා හඳුන්වන්නේ නැහැ. යම් කිසි දෙයක් ජීවියෙක් විදියට හඳුන්වන්න නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු ලක්ෂණ 7ක් තියෙනවා. මට ඕනේ ලක්ෂණ 7 එකින් එක ඉතා පැහැදිලිව ඉගෙන ගන්න. බොහොම හොඳයි. පළමුවෙන්න තමයි ක්‍රමවත් බව හා සංවිධානය. ජීවියෙක් කියන්නේ කැලි ටිකක් එකට අලවපු දෙයක් නෙවෙයි. අණුක මට්ටමේ ඉඳලා ඉහළට ඉතා කාර්යක්ෂමව සංවිධානය වෙලා තියෙනවා. මිනිස් ඇසක් හෝ ශාකපත්‍රයක් දිහා බලුවාම එක පේනවා. පැහැදිලියි. දෙවැන්න මොකද්ද? දෙවැන්න පරිවෘත්තිය. දේහය තුල නිරන්තරයෙන් සිදුවන රසායනික ක්‍රියා. ඒ කියන්නේ සරල දේවල් එකතු කරලා සංකීර්ණ දේවල් හදන සංවෘත්තියත්. සංකීර්ණ දේවල් බිඳ වැටෙන අපවෘත්තියක් කියන දෙකේ එකතුව. හරි. තුන්වෙනි ලක්ෂණය තුන්වෙන්න වර්ධනය හා විකසනය. වර්ධනය කියන්නේ වියලි ස්කන්ධයේ ආපසු හැරවිය නොහැකි වැඩිවීමක්. විකසනය කියන්නේ ජීවිත කාලය තුල සිදුවන සියලුම වෙනස් වීම. හතරවෙනි එක අපිට පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න තියෙන හැකියාව ගැන නේද? ඔව් ඒ තමයි උද්දීප්‍යතාව හා සමායෝජනය. බාහිර හා අභ්‍යන්තර පරිසරවල වෙනස් වීම වලට ප්‍රතිචාර දැක්වීම සතුන්ගේ මේක ස්නායු හා අන්තරාශ්‍රාග පද්ධති මගින් සිදුවෙනවා. පස්වෙනි ලක්ෂණය අනුවර්තනය වෙන්න ඕනේ. හරියටම හරි අනුවර්තනය. ඒ කියන්නේ පරිසරයට ගැළපෙනසේ හැඩගැසීම. ශුෂ්ක ශාකවල ගිලුණු පූටික තියෙන්නේ ජලය වාෂ්ප වීම නවත්තන්න. කඩොල්ලාන ශාකවල බීජ ගහේ තියෙද්දීම පැලවෙනවා. ඒකට ජලාභුජ ඵලය කියනවා. මැඩියාගේ පෘෂ්ඨවංශී පාද තියෙන්නෙත් ඒ වගේ අනුවර්ධනයක් විදියට. හයවෙනි ලක්ෂණය තමයි ප්‍රජනනය. විශේෂීය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න නවජනිතයන් බිහි කිරීම. ඔව්. සහ අවසාන ලක්ෂණය තමයි ආවේනිය හා පරිණාමය. ජානහර හා ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යාමත් කාලයත් සමග ඒ ජානවල වෙනස්කම් අනුව පරිණාමය වීමත්. මෙතනදී මූලාශ්‍රවල මතු කරන විශේෂ සටහනක් තියන නේද? අජීවී දේවල් මේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වන්න පුරවන් උනත් ඒවා ජීවීන් වෙන්නේ නැහැ කියන එක. අන්න ඒක ඊටමත් තීරණාත්මකයි. අජීවී ද්‍රව්‍යයකට මේ සියල්ල කරන්න බෑ. මේ සියලුම ලක්ෂණ හතම තම ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වන්නේ ජීවීන් පමණයි. ඒක තමයි පැහැදිලිවම ජීවීන් සහ අජීවීන් වෙන් කරන රේඛාව. ඊටමත් පැහැදිලි. දැන් අපි අපේ අවසාන පියවරට, ඒ කියන්නේ 8 වන පියවරට එමු. ජීව විද්‍යාත්මක සංවිධාන දුරාවලිය. ජීවය පහළ සිට ඉහළට ගොඩනගන ආකාරය. මේක හරියට අර රුසියානු බෝනික්කන් එකේ ඇතුලේ එකක් තියනවා වගේ ඊටමත් අලංකාර ව්‍යුහයක්. මට ඕනී පියවර ටිකත් මුලින් ඉඳලා අගට එකින් එක දැනගන්න. හයි මේක පටන් ගන්නේ අණු වලින්. අණු එකතු වෙලා සෛලයක් ඇතුලේ තියෙන කුඩා ඉන්ද්‍රිකා හැදෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිකා එකතු වෙලා ඉන්ද්‍රිකා එකතු වෙලා ජීවියේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන සෛලය හැදෙනවා. සමාන සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක එකතු වෙලා ඉන්ද්‍රිය හැදෙනවා නේද? හදවත මොළය වගේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් එකතු වෙලා රුධිර සංසරණ පද්ධතිය වගේ ඉන්ද්‍රිය පද්ධති හැදෙනවා. මේ පද්ධති ඔක්කොම එකතු වුණාම සම්පූර්ණ ජීවියෙක් නිර්මාණය වෙනවා.
එතනින් එහාටත් මේක යනවා එකම විශේෂයේ ජීවීන් එක තැනක ඉන්නකොට ගහණයක් වෙනවා. විවිධ ගහන එකතු වුණාම ප්‍රජාවක් වෙනවා. ඒ ප්‍රජාව පරිසරයත් එක්ක එකතු වුණාම පරිසර පද්ධතියක්. හරියටම හරි අවසානයේ මේ ලෝකේ තියෙන සියලුම පරිසර පද්ධතිවල එකතුවෙන් මුළු පෘථිවියම ආවරණය කරන ජෛව ගෝලය නිර්මාණය වෙනවා. ඇත්තට මේක පුදුමාකාර ගමනක්. ඉතින් අපි මේ ගැඹුරු විමර්ශනයේ අවසානයට ඇවිත් තියෙනවා. ඔව් අද අපි ජීව විද්‍යාව කියන්නේ කුමක්ද යන්නේ සිට පෘථිවියේ ජීවයේ විවිධත්වය දක්වා විශාල පරාසයක් ආවරණය කළා. සුව කළ නොහැකි රෝග, මානවයා මුහුණ දෙන අර්බුද සහ ජීවයේ මූලික ලක්ෂණ දක්වා සියලුම කරුණු එකින් එක ඉතා පැහැදිලිව අපි ගෙනහැර දැක්වුවා. මම විතන්නේ මගේ අරමුණ අද 100% මිටුණා. ඇත්තටම මේ දැනුම හුදෙක් පළපොතකට සීමා වෙන්නේ නැහැ. අපේ ආහාරය, රෝග සහ පරිසරයේ පැවැත්ම තීරණය කරන්නේ මේකයි. ඉතින් අද වැඩසටහන අවසන් කරන්න කලින් මම කැමති අපිට ලැබුණු මූලාශ්‍ර මත පදනම් වෙලා අනාගතය ගැන ගැඹුරු සිතුවිල්ලක් මේක අහන හැමෝගෙම මනසට එකතු කරන්න. මොකක්ද ඒ සිතුවිල්ල? අපි කතා කළා යමක් ජීවියෙක් වෙන්න නම් අර ලක්ෂණ හතම තියෙන්න ඕනේ කියලා. හැබැයි අනාගතයේ දිනක කෘත්‍රිම බුද්ධියක් හෝ කෘත්‍රිමව නිපද වූ යන්ත්‍රයක් Tamanගේම ශක්තිය නිපදවාගෙන පරිසරයට ප්‍රතිචාර දක්වලා Taman වගේම අලුත් යන්ත්‍ර බිහි කරලා ඒ කියන්නේ අර ලක්ෂණ හතම පරිපූර්ණව අනුකරණය කළොත් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අපිට ජීවය යන්නට ලබා දී ඇති අර්ථකථනය සම්පූර්ණයෙන්ම අලුතින් ලිවීමට සිදු වේවිද? ඒ ගැන ගැඹුරින් සිතා බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි අදට සමුගන්නවා. නවදත් මෙවැනිම ගැඹුරු විමර්ශනයකින් හමු වෙමු.